උපත් පාලනයට ප්ලෑන් B එකක් තියෙනවා කියලා ඔබ දන්නවද? ඔබ අනාරක්ෂිත සෙක්ෂුවල් ඇක්ටිවිටි එකක් කළා හරි නැත්නම් කොන්ඩම් එකක් බ්‍රේක් වෙලා හරි ඊට පස්සේ බය වෙලා හිටියද ප්‍රෙග්නන්ට් වෙයි කියලා. ඔබ ප්ලෑන් B ගැන දන්නවද? ලෙවනජෙස්ට්‍රල් හෝමෝන් එක සම්බන්ධව ගොඩක් අය ලෙවනජෙස්ට්‍රල් හෝමෝන් එක දන්නේ පොස්ටිනෝ කියලා. පොස්ටිනෝ 1 and පොස්ටිනෝ 2 කියලා විදිහටයි ගොඩක් අය සමාජෙ මේක දන්නේ. කොයි වෙලාවටද මේක පාවිච්චි කරන්න. එකක් තමා කොන්ඩම් එක කැඩුනොත් නැත්තම් කොන්ඩම් එක ස්ලිප් වෙලා එළියට આવොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක හරි උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න නැතුව සෙක්ෂුවල් ඇක්ටිවිටි එකක් වුණා නම් සෙක්ෂුවලි අසෝල්ට් වුණා නම් රේප් එකක් වුණොත් මේක පාවිච්චි කරන්න ඕන. තුන්වෙනි එක තමා ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපත්පාලන පෙති ගන්න අමතක වුණා නම් දවස් කීපයක්. එහෙමනම් මේ හදිසි උපත්පාලන ක්‍රමේ පාවිච්චි කරන්න. හතරවෙනියට ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපත්පාලන ක්‍රමය ගැන පොඩි විශ්වාසයක් නැත්තම් ඒත් මේක ගන්න ඕනේ. ලෙවනොජෙස්ට්‍රල් හෝමෝන් එක සාමාන්‍යයෙන් ෆාමසිවලේ දෙවිදියකට තියෙනවා. එකක් තියෙන්නේ එක පෙත්තක් 1 ටැබ්ලට් මිලිග්‍රම් 1.5 අනිත් එක ටැබ්ලට් දෙකක් මිලිග්‍රම් 0.75 ගන්න. මේක හොඳින්ම මතක තියාගන්න ඕනේ මේක ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් හදිසියේදී පාවිච්චි කරන කොන්ට්‍රසෙප්ටිව් එකක් පමණයි. මේක රෙගියුලර් කොන්ට්‍රසෙප්ටිව් විදිහට කොහෙත්ම පාවිච්චි කරන්න සුදුසු නැහැ. ඔබ අනාරක්ෂිත ලිංගික කටයුත්තක යෙදුණොත් පැය 12ක් ඇතුළත මේ ටැබ්ලට් එක ගන්න ඕනේ. මේක පැය 72ක් යනකම් ගන්න පුළුවන්. හැබැයි පැයෙන් පැයට මේකේ ක්‍රියාකාරීත්වය අඩුවක් වෙනවා. මේකේ මේ එක ටැබ්ලට් එකක් ගන්නවා නම් පැය 12ක් ඇතුළත ගන්න ඕනේ. ටැබ්ලට් දෙක ගන්නවා නම් එක්ක ගන්න පුළුවන් පැය 12ක් ඇතුළත එකක් අරන් ඊට පස්සේ පැය 12කට පස්සේ අනිත් එක ගන්න පුළුවන්. නැත්නම් මේ ටැබ්ලට් දෙකම එකපාරට ගන්නත් පුළුවන්. හිතන්න මේ ටැබ්ලට් එක බිව්වයින් පස්සේ පැය 2-3කට පස්සේ ඔබට වමන ගියොත් එහෙම වුණොත් ඔබ ආයෙත් මේ ටැබ්ලට් එකක් ගන්න. කොහොමද මේක වැඩ කරන්නේ ලෙවනොජෙස්ට්‍රෝල් හෝමෝන් එක? මේකෙදි වෙන්නේ ඕවියුලේෂන් එක නැවැත්වීම. නැත්නම් ඩිලේ වීම. ඒ කියන්නේ ඩිම්බ මෝචනය නැවැත්වීම. එතකොට ශුක්‍රාණුවකට ඩිම්බයක් හොයාගන්න විදිහක් නැහැ. මොකද ඩිම්බය මෝචනය වෙලා නැහැ. මතක තියාගන්න ඔබ ප්‍රෙග්නන්ට් නම් මේක වැඩ කරන්නේ නැහැ. මේක අබෝෂන් පිල් එකක් නෙමෙයි. තවත් හිතන්න ඔබ මේ පිල් එක අරගෙන ඊට පස්සේ ආයෙත් ඒ ළඟින්ම තව පාරක් අනාරක්ෂිත ලිංගික කටයුත්තක යෙදුණා කියලා. එතකොට මේ පිල් එකෙන් ඔබට ආරක්ෂාවක් දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔබ දොස්තර කෙනෙක් එක්ක කතා කරන්නම ඕනේ මොකද්ද හොඳ කොන්ට්‍රසෙප්ටිව් මෙතඩ් එකක් කියන එක. සාමාන්‍යයෙන් සමාජයේ ගොඩක් කාන්තාවන්ට ටැබ්ලට් එක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කිහිප ගොල්ලක් ඉන්නවා මේක ගැන වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න. එකක් තමා ඔබට හේතුවක් නොමැතිව වජයින බ්ලීඩින් එකක් තියෙනවා නම් ඔබ ෂෙයර් රෝගය නැත්නම් පිට් එකට බේත් ගන්නවා නම් HIV ආසාදනයට බේත් ගන්නවා නම් සමහරවිට මේ පෙත්ත වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඔබට දරුණු අක්මා රෝගයක් තියෙනවා නම් ඒත් මේ පෙත්ත වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. තවත් තියෙනවා ඔබේ BMI එක higher level එකක නම් තියෙන්නේ ඒත් මේ ඩෝස් එක වැඩි කරන්න වෙනවා. මේ ලෙවනොජෙස්ට්‍රල් ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් පිල් එක ගැන තියෙන මිත්‍යා මත ගැන ටිකක් කතා කරමු. එකක් තමා සමහරු හිතනවා මේකෙන් වඳභාවය ඇති වෙනවා කියලා. දැනට වෛද්‍ය විද්‍යාව අනුව සනාථ වෙච්ච දත්ත කිසිම දෙයක් නැහැ මේකෙන් වඳභාවය වෙනවා. තවත් සමහරු හිතනවා මේක අබෝෂන් පිල් එකක් කියලා. එහෙමත් නෑ මේක වැඩ කරන්නේ ගැබ් ගැනීමකට ප්‍රථම පමණයි. මේක ප්‍රෙග්නන්ට් අය පාවිච්චි කළා වැඩක් නැහැ. මේකෙන් අබෝෂන් එකක් කොහෙත්ම සිදුවන්නේ නැහැ. තුන්වෙනි මිත්‍යා මතය තමා සමහරු හිතනවා මේක රෙගියුලර් කොන්ට්‍රසෙප්ටිව් විදියට දවස ගානේ පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ළඟින් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක බොහොමත් වැරදි. මොකද මේක පාවිච්චි කරනවා නම් ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් එක පාවිච්චි කළොත් ඔබේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් වෙන්න පුළුවන්. තවත් එකක් තමා මේක සාමාන්‍ය උපත්පාලනයට වඩා මිලෙන් අධිකත්වය. තවත් සමහරු හිතනවා මේක ගත්තයින් පස්සේ ඒගොල්ල බ්ලීඩ් වුණා. ඉතින් වජයිනලි බ්ලීඩ් වුණොත් ඒගොල්ල ප්‍රෙග්නන්ට් වුන්නේ නැහැ කියලා. හැබැයි එහෙම දෙයක් නැහැ. ඔබට ඔබේ පීරියඩ්ස් මිස් වුණොත් ඔබේ මෙන්ස්ට්රුවල් සයිකල් එකේ පීරියඩ්ස් මිස් වුණොත් ඔබ ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කළ යුතුමයි.